ඒකපාර්ශ්වික ආදරය කියන්නේ වෙනස් වගේම හරි ප්‍රබල දෙයක්. මොකද ඒකපාර්ශ්වික ආදරේ කොන්දේසි විරහිතයි. අනිත් ආදර කතා ඉස්සරහට යන්නේ කොන්දේසිත් එක්ක. මං ඔයාට කොච්චර ආදරේද? ඔයත් මට එච්චරට ආදරේ කරන්න ඕනේ. මං ඔයා ගැන කොච්චර හොයලා බලනවද? ඔයත් මං ගැන ඒ තරමටම හොයලා බලන්න ඕනේ. හැබැයි ඒකපාර්ශ්වික ආදරේ කියන්නේ එහෙම නෙමෙයි. ඒ කෙනාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. එක හිනාවක්, එක වචනයක්, පුංචි පිළිගැනීමක්, මේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි සමහරක් විට අතින්වත් අල්ලලා නැතුව සම්පූර්ණයෙන්ම ඒ කෙනාට ආදරේ දෙන එක. ඇත්තටම මෙහෙම මිනිස්සු ගොඩක් අඩුයි. ඒ වගේම ඒ වගේ ආදරය කරන කෙනෙක්ගේ හදවත ගොඩක් ලස්සනයි වගේම ඒ කෙනාගේ ආදරේ කියන්න මෙන්න මෙහෙමයි කියලා වචන නෑ. එනිසාමයි මං කියන්නේ ඒකපාර්ශ්වික ආදරේ අනිත් ආදර කතාවලට වඩා වෙනස් වගේම හරි ප්‍රබල දෙයක් කියලා.